පළවෙනි එක මේ මගේ බයොලොජි ගුරුවරයා. තාම ආදරයෙන් වෙන කෙනෙකුට වඩා ලෙන්ගතු ඇඟීමෙන් මං සර්ට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් පිළිගන්න පුතා. තිස්ස ජනනායක සර්, තිස්ස සර් මගේ ගුරුවරයා. එහෙම ආඩම්බර කතාවක් ඔයාටත් දවසක කියන්න ලියාගන්න. නෑ මං කලින් කරේ සයන්ස්. හරි මං කලින් ඉගෙනුවේත් සයන්ස්. පුදුම සතුටක් නේ මේක පුතා. මේ වගේ වැඩසටහන් ඇතුලේ ඔයාගේ අම්මා තාත්තා ආදරය දිනාගත්ත ගුරුවරයා. උපකාරක පන්ති ශ්‍රේෂ්ඨයට ලොකු වටිනාකමක් එකතු කරපු ගුරුවරයා. ආසා මගේ ජීවිතේත් පුදුම තරම් සතුටු දවසක්. මගෙන් ඉගෙන ගත්ත මගේ ආදරණීය ශිෂ්‍යයෙක්ගේ වේදිකාවක මම කතා කරන්නේ මගේ ගෝලයෙක් විදිහට මෙච්චර විශාල ළමයි ප්‍රමාණයකට උගන්වන්න පුළුවන් වෙලා අද මෙතන ඉන්න සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් මත සිංහල උගන්වන මම හිතන්නේ මම දන්න විදිහට ලංකාවේ එකම ගුරුවරයා වෙන්න ඕනේ. සිංහල උගන්වන කෙනෙකුට ඊට කලින් සයන්ස් ඉගෙනගෙන තියෙනවා නම් විතරයි මේ වචන අහුවෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා ඔබට මම හිතන්නේ අපේ ප්‍රදීප සෝමසිරිස කියන්නේ ඇත්තටම ඕනේ නම් මේකත් උගන්වන්න පුළුවන්. සයන්ස් උත් උගන්වන්න පුළුවන්. ඒක ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ යම්කිසි ජාතික මෙහෙවරක් ඔයගලන්ට මේකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉස්සරහට යන්න. මම යන්නේ විශේෂ වැඩක් කරන්න විශේෂ වැඩ කෙනෙක් ඔයා ඉස්සරහට ගෞරවාන්විතව කැඳවන්න. එතකොට තිස්සස ඔයා දන්නේ සමාජ මාධ්‍ය හරහා. ඒ කියන්නේ බයොලොජි ගුරුවරයෙක් විදියට නෙමෙයිනේ සර්ට වෙනම ජාතික වටිනාකමක් තියෙනෝනේ. එතකොට සර් නිකන් ඔයා ඉස්සරහට එනව නෙවෙයි. මේ සර්ගේ බයොලොජි පන්තියට එන්න කියන්න එනවත් නෙවෙයි. වටිනාකම් කීපයක්. පළවෙනි එක මේ මගේ බයොලොජි ගුරුවරයා. මගේ ගුරුවරයා. ඒතර කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේක බලන දකින දන්න අය හැර අනිත් අයට. දැන් ඔයා සිංහල උගන්න ඔයාට කොහෙද බයොලොජි ගුරුවරයෙක් කියලා. නෑ මං කලින් කරේ සයන්ස්. හරි මං කලින් ඉගෙනුවේත් සයන්ස්. එතකොට දැන් මට පුදුම සතුටක් නේ මේක පුතා. මගේ ගුරුවරයෙක් මගේ පන්තියක මගෙන් ඉගෙන ගන්න දරුවෝ ළඟට එන එක. මම මේ ආයතනයේ වාසනාවන්තම ගුරුවරයා. මගේ ගෝලයොත් එක්ක මම මේ ආයතනේ උගන්වනවා. දැන් ඔයාට ඔය අද කාඩ් එකක් බෙදපු රුවන්මාලි මිස් මගේ ගෝලෙක්. අර ඉතිහාසය උගන්වන අර්ජුන සර් මගේ ගෝලෙක්. මගේ ගුරුවරුත් එක්ක මම මේක උගන්වනවා. තිස්ස සර් මගේ ගුරුවරයා. එහෙම ආඩම්බර කතාවක් ඔයාටත් දවසක කියන්න ලියාගන්න. එහෙම එකක් තියෙයි. එතකොට සර් එන්නේ මේ වටින පොතත් අරන්. අද අපේ පන්තියේ දීපු ටියුට් එකට වඩා මේක වටිනවමයි පුතා. බයොලොජි විෂය නිර්දේශයේම තියෙනවා. හරි මේක ඇතුලේ සර්ගේ ප්‍රතිඵල විශ්වවිද්‍යාලේ ගියේ ඒවා රෑන්ක් අනම්මන මොකුත් නැහැ. ඔයා රෑන්ක් වලට ඔසවා තබන එක තමයි සර්ගේ අරමුණ. මං ඇහුවා මේ ડોක්ටර් කවුද? සර් දන්න කෙනෙක්ද නැත්නම් කොහෙන් හරි ડોක්ටර් කෙනෙක්ද කියලා. නෑ සර්ගේ ගෝලෙක්. හරි විශ්වවිද්‍යාලේ ලස්සනම ශිෂ්‍යාවට හිමි සම්මානය දිනාගත්ත වෛද්‍යවරිය. හරි කලබල වෙන්න එපා. එයා එන්නේ සර් එන්නේ. හරි. එන් සර්ුත් බලන්නකෝ අපේ ගුරුවරු උනත් අපිට වඩා තරුණ පෙනුමට ඉන්නවා. හරි. තාම ආදරයෙන් වෙන කෙනෙකුට වඩා ලෙන්ගතු ඇඟීමෙන් මං සර්ට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් පිළිගන්න පුතා. මේ එන්නේ රටම දන්න ලංකාවම දන්න උපදේශකයෙක් දේශකයෙක් වගේම තිස්ස ජනනායක සර් එන්නේ. පුතේ අපි නැගිටිමු. ඔයා මං ආවට නැගිටින්න නැති වුණාට කමක් නැහැ. උදේ මේ මන් තරම් හයියෙන් කැගල්ලා සර් කතා කරන්නේ නැහැ. මේ වචන ටික අහගෙන ඉන්න සර් ගොඩක් හිමින් කතා කරන්නේ. බරෙන් පුතා. ආදරෙන් දුවේ පුතේ මම මේ ලොකු කාලයක් ඕගලන් මේ විභාගයේ ළඟ තියාගෙන ඕගලන්ගෙන් ගන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක මම මගෙන් ඉගෙන ගත්ත මගේ ආදරණීය ශිෂ්‍යයෙක්ගේ වේදිකාවක මම කතා කරන්නේ. මම හිතන්නේ ඔබ මේ සිංහල කියලා කියන්නේ භාෂාවක් වුණාට ඕනෑම භාෂාවක තියෙනවා විද්‍යාවක්. ඒ භාෂාවේ විද්‍යාවට කියනවා හරිද? ඒ භාෂා විද්‍යාව කියලා. විද්‍යාත්මක පදනමක් තියෙන කෙනෙක් ඒක උගන්වන්න ගියාම ඒක හරි ලස්සනට ඔයගලන්ට දැනෙනවා ඇති. ඔබ උසස් පෙළ අපි හිතමුකෝ මේ ජීව විද්‍යාව වගේ එකක් ඉගෙන ගන්නවා කියලා. ඔබ හිතන්නේ නැහනේ මේ සිංහල ඕනි වෙයි කියලා ඒවට.
මාරු විදිහට ඒක ඕනි වෙනවා. මොකද ඒ වචන තේරුම් ගන්න කොහොමද කියන එක. හරි. දැන් සමහර තැන්වලදී ආපුවාම තියෙන අමුතුම જાතිය වචන. උදාහරණයක් විදිහට තියෙනවා ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණය කියලා. හරිද? ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණය කියලා. එතකොට මේ මොකද්ද කියන්න කියන ගැන අදහසක් නැහැ. මම හිතනවා ප්‍රේරිත සීහුම් යාන්ත්‍රණය කියන වචනේ පාවිච්චි කළොත් මම මේ අනිත් අයට අගෞරවයක් කරනවා නෙමෙයි. සිංහල උගන්වන කෙනෙකුට ඊට කලින් සයන්ස් ඉගෙනගෙන තියෙනවා නම් විතරයි මේ වචන අහුවෙන්නේ. හරිද? ඉතින් ඒක නිසා ඔබට මම හිතන්නේ අපේ ප්‍රදීප සෝමසිස කියන්නේ ඇත්තටම ඕනේ නම් මේකත් උගන්වන්න පුළුවන්. සයන්ස් උත් උගන්වන්න පුළුවන්. විද්‍යාත්මක පදනමක් තියෙන කෙනෙකුට ලෝකේ ඕනෑම විෂයක් උගන්වන්න පුළුවන්. ඉගැන්වීම කියලා කියන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියක් නිසා. ඉතින් ඔය වගේ පොත් ඕනි තරම් ඕගලන්ට හම්බ වෙනවා දැන්. ඒ හම්බ වෙන පොත් වලින් බලාපොරොත්තු වෙන්නේ ඒ ගුරුවරුන්ගේ A level විෂය, ඒ කියන්නේ A level පන්තිය පිළිබඳ දැනුම් දීමනේ. ඇත්තටම මේකේ බලාපොරොත්තු ඒක නෙමෙයි. හිතලා කියන්නේ ඕක ඇත්තටම මාස 6ක් තිස්සේ හැදුවා. හදලා සංශෝධනය කරලා තමයි ඔක් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට බයොලොජි වලින් එන ටික තියෙනවානේ ඒ O level විභාගෙට. ඒක සම්පූර්ණයෙන්ම ඕකෙන් කවර් කරලා පාඩම් කරන්න පුළුවන්. ඊට අමතරව වැදගත්ම දේ වෙන්නේ ඒක නෙමෙයි. මේකේ මේ අර අපේ ප්‍රදීප සෝමසිස කිව්වා වගේ මේකේ තියෙනවා මේ ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේක. අර 57 වෙනි පිටුව බලන්න කිව්වනේ. මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම මේ මං හිතන ඒවා නෙමෙයි හොඳේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම දීලා තියෙනවා මේ ළමයින්ට මේ විෂය උගන්වලා ඉවර වෙලා බහුවර්ණ රටා කියලා જાතියක් තියෙනවා. බහුවර්ණ රටා මොඩල්ස් කියලා. එක බහුවර්ණ එක විදිහයි. සමහර බහුවර්ණ වල තියෙනවා කෙලින්ම උත්තරේ හොයන්න කියලා. හරිද? නිවැරදි පිළිතුර කියලා. ඊට පස්සේ සමහර ඒවා තියෙනවා අසම්පූර්ණ ප්‍රකාශයක්. ඒ කියන්නේ උත්තර 4ක් තිබුණට 4 එක උත්තරයක් තියෙනවා ඔබ බැලුවාම පේන්නේ 4ම හරි කියලා. නමුත් හොඳට බලනකොට මේකේ පොඩි අකුරක හරි වෙනසක් තියෙනවා. හරිද? එතකොට කිසිම වෙනසක් නැති සම්පූර්ණයෙන්ම හරියටම තියෙන ප්‍රකාශය තමයි තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා මෙන්න මේ එක වර්ගයක් තියෙනවා. ඒක හරියට විභාගෙදී ළමයින්ට පැටලෙනවා. මොකක්ද දන්නවද? ඕකේ තියෙනවා 58 වෙනි පිටුවේ මෙන්න මේ වගේ chart එකක් දාලා තියෙනවා. බහුපිලිතුරු වර්ගය කියලා. බහුපිලිතුරු වර්ගය. ඒකේ තියෙන එක කවදාවත් මේ chart එක කියවලා බලලා උත්තර හොයන්න බෑ. ප්‍රශ්නේ උත්තරේ අරගෙන මොකටද දාලා බලන්න ඕනේද? ඒක chart එකට දාලා ගැලපෙනවද බලන්න ඕනේ. දෙවෙනි උත්තරේ අරගෙන ඒක ආයේ මේකට දාලා ගැලපෙනවද කියලා බලන්න ඕනේ. දැන් මේක අවබෝධ වුණේ නැති වුනහම උත්තරේ හොයාගන්න බැරුව යනවා. ඒ වගේ රටා මහා ගොඩක් තියෙනවා. මේකේ ඔබට තේරෙනවා ඇති මේ ටික බලපුවාම මේක මගේ ප්‍රචාරණ කටයුත්තක් සඳහා සකස් කරපු එකක්ම නෙමෙයි. මම ටිකක් ගොඩක් දැන් ඒවා පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. මේක ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ යම්කිසි ජාතික මෙහෙවරක් ඕගලන්ට මේකෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉස්සරහට යන්න. තව චූටි දෙයක් විතරයි මම කියන්නේ එච්චරයි. ඔබ අහලා තියෙනව නේද ඇමරිකාවේ NASA එක. ඔබ දන්නවද NASA එකේ විද්‍යාගාර කීපයක් තියෙනවා. මම හිතනවා ඔයගලන්ට මම ප්‍රාර්ථනා කරනවා දවසක බලන්න යන්න පුළුවන් වෙන්න කියලා. ප්‍රධාන තාරකා ජීව විද්‍යා විද්‍යාගාරයේ නම් කරලා තියෙන්නේ ඒකට ගිහින් බලපුවාම එක පාට හොල්මන් වෙලා යනවා මෙහෙම නමක් කොහෙද මෙහෙ කියලා. හරිද? ඒක නම් කරලා තියෙන්නේ මහා ප්‍රොෆෙසර් සිරිල් පොන්නම්පෙරුම මෙමෝරියල් ලැබොරටරි කියලා. ඒ කියන්නේ මේ බොහෝ කාලයකට පෙර තාරකා ජීව විද්‍යාඥයෙක් විදිහට මොනවා කරලා තියෙනවද? කටයුතු කරපු ප්‍රධාන එක්කෙනා ලංකාවේ කෙනෙක්. 2000කට වඩා ඉන්න NASA විද්‍යාඥයන්ගෙන් 250ක් ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ. හරිද? ඔබ මේ ළඟදී දකින්න ඇති ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා හිටපු මේක දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. හරිද? එයා තමයි ලාබාලතම තානාපති NASA එකේ. හරිද? ඔව්. මේකත් මගෙන් ඉගෙන ගන්න ඔන්ලයින්. ඒ කියන්නේ ඉගෙන ගන්නේ බයොලොජි. හැබැයි යාට අවුරුදු 15යි. මේ වෙනකොට PhD එක සම්පූර්ණයි. ඒ වගේ ලංකාවේ ඉන්නවා ළමයි ලෝකේ හොල්ලන්න පුළුවන් මිනිස්සු. ඊළඟට අහගන්න මෙහෙම. තව ඉන්නවා ගාල්ලේ එයා දැන් නම් මේ ලංකාවේ නැහැ. ගාල්ලේ ඉස්කෝලේ ගිය කෙනෙක්. හරිද? එයාගේ නම බන්දුල
විජේසිංහ හරිද? එයාට තියෙනවා එයා කියනවා තියෙනවා මම ගාල්ලේ මහින්දට ෆුට් සයිකලෙන් ඉස්කෝලේ ගිය මම දැන් මම ගමන් යන්නේ මගේම ජෙට් එකකින් කියලා. අපි නම් ටිකට් එකක් අරගෙන අපි මේ ප්ලේන් එකකට යන්නේ. එයාට කැබින් ක්‍රූ එකක් තියෙනවා, ජෙට් එකක් තියෙනවා. එයාට ඕන වෙලාවකට එයාට යන්න පුළුවන්. එයා මොකක්ද දන්නවද හොයාගත්තේ? අර සර්ජරි එකක් කරනකොට මෙතනින් පලන්න එපා මේ හෘදේ මේ බ්ලොක් එකක් තියෙනවනම් පළලා මේක ඇරලා හරිද? එහෙමනේ කරන්න ඕනේ. ඒතර මාස 3ක් විතර යනකම් මොනව කරන්නද? ඔහේ ඉන්න ඕනේ. මේක සනීප වෙනකම්. හරි ලොකු පැල්මන්නේ. නමුත් එයා හොයාගත්තා මෙන්න මෙතන මේකක් අස්සෙන් යවලා වෙලා කැමරාවක් සහිත උපකරණයක් මෙහෙම. ඒකට කියන්නේ මොකක් කියලාද කියන්නේ? ඒක ඇවිල්ලා කැතීටර් කරා. හරිද? ඒ උපකරණය හොයාගත්තට පස්සේ එයා දාලා තියෙනවා ලෝකේ නතර වෙන්න ගිය හදවත් මිලියනයක් දැන් මං නිසා ස්පන්දනය වෙනවා කියලා. ඒ කියන්නේ ඒකෙන් කරන්න පුළුවන් දේ තමයි අද උදේ නතර වෙලා මේක ඇතුලෙන් ඔපරේෂන් එක කරලා අවසට ගෙදර ගියා. මුකුත් කැපිලි නැහැ. හරි. ඊට පස්සේ දැනට NASA එකේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විද්‍යාඥයෝ දෙන්න කවුද කියලා හොයලා බලන්න ගිහින්. හරිද? තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ඉන්න එක්කෙනයි තාරකා ජීව විද්‍යාව පිළිබඳ ඉන්න එක්කෙනයි. හරිද? දෙන්නම ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා මතක තියාගන්න අපි සමහර වෙලාවට අපිට තියෙන පොඩි මේ හිතට තියෙන අපි ගැන ටිකක් පොඩි අව탁සේරුවක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වුණාට ලෝකේ හැම රටකම හරිද? මේ ලංකාවෙන් ඉපදිලා මේ භූමිය ඉගෙනගෙන ඉස්සරහට ගිය අය ගොඩාක් ඉන්නවා. ඔබට හිතෙන්නේ සුද්ධව ගත්තොත් එහෙම දැන් එංගලන්ත එහෙම ගත්තොත් ඔබට හිතෙන්නේ මේ වගේ වයසේ ඉන්න ළමයි ඔබ නිකන් හිතුවත් හිතන්නේ අපිට වඩා බුද්ධිමත් ඇති කියලා. ගිහින් බලන්න එතකොට තමයි තේරෙන්නේ. ඒ අපි තරම් බුද්ධිමත් නැහැ. හැබැයි උන් ඉගෙන ගත්ත දේවල් වලින් මොනව කරලා තියෙනවද? ගන්න තියෙන උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා. ඒකයි වෙනස තියෙන්නේ. හරිද? ඒ නිසා ඔබට දීර්ඝ ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි රටේ අනාගතයේ ජාතියේ සම්පත. ඉතින් ඒ නිසා මම සතුටු වෙනවා මට ඔයගලන්ට ඔයගලන්ගේ ජීවිතයේ ඔයගලන්ගේ විභාගෙට යම්කිසි උදව්වක් කරන්න ලැබීම ගැන. ඒ වගේම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ ගෝලයෙක් විදිහට මෙච්චර විශාල ළමයි ප්‍රමාණයකට උගන්වන්න පුළුවන් වෙලා අද මෙතන ඉන්න සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් මත සිංහල උගන්වන මම හිතන්නේ මම දන්න විදිහට ලංකාවේ එකම ගුරුවරයා වෙන්න ඕනි සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් මත සිංහල උගන්වන. ඉතින් එතුමාටත් මේ ජීවිතේ ඉතාම සාර්ථක ගමනක් යන්න ලැබෙන්න කියන එකත් ඕගොල්ලන්ගේ ජීවිතේ හැම අතින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ එකම ඉල්ලීම තමයි ඔන්න ඔය පොතේ ඔබට නිකන් ලැබුණා කියලා හිතන්න එපා. ඕකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ උපරිම අරගෙන හරිද? හොඳට මේ විභාගේ පාස් වෙලා ගෞරවනීය ප්‍රවැසියෙක් වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මටත් ඕගොල්ලෝ වගේම මේ පුතාලා දෙන්නෙක් ඉන්නවා මේ ඕගොල්ලන්ටත් වඩා වයසයි හරිද? ඒ කියන්නේ එහෙම කියන්න කිව්වොත් එහෙම වයස අහු වෙනවා. ඒ නිසා නුකේ ඉන්න හරිද? මේ එතකොට ඉතින් ඒක නිසා මම දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒක නිසා මම මේ රටේ මිනිස්සුන්ට ගොඩක්ම ආදරෙයි කෙනෙක්. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාගේම අනාගතයේ සාර්ථක වෙලා අම්මට තාත්තට ගෞරවනීය තත්වයක් ලබා දෙන්න ඔබට හැකියාව, ධෛර්යය, ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ආයුබෝවන් සියලුම දෙනාට. හරි. එතකොට මේ තිසස මුලින්ම හිටියේ මේ නෙවෙයි. කම්පා නගරයේ ඉතින් ඒවා කාලෙන් කාලට වෙනස් වෙන ස්වභාවයන් අපි හරි ආසාවෙන් බලාගෙන හිටියා මේ උගන්වන දියා. ඒ වගේ පැහැදිලි කිරීමක් තිබ්බ ගුරුවරයෙක් හිටියේ නෑ. ඒ අර අපිට ඒ දවස්වල හිතිච්ච දෙයක් තමයි මේ ඉතුරු සබ්ජෙක්ට් දෙකත් සර්ම උගන්වනවා නම් කොච්චර හොඳට පැහැදිලි වෙනවද කියලා. හරි. ලංකාවේ විද්වත් කතිකාවත් ඇතුලේ දොරමඩලාවේ ඉතින් එහෙම රූපවාහිනී වැඩසටහන් ඇතුලේ ටෙලිවිෂන් ඉස්කෝලේ මේ වගේ වැඩසටහන් ඇතුලේ ඔයාගේ අම්මා තාත්තා ආදරය දිනාගත්ත ගුරුවරයා. උපකාරක පන්ති ශ්‍රේෂ්ඨයට ලොකු වටිනාකමක් එකතු කරපු ගුරුවරයා. හරි. මේක නිකන් ටියුෂන් කඩකාරයෝ කියලා පැත්තක දාලා තියද්දී ගෞරවනීය වටිනාකමක් මහ ලොකු සම්භාවනාවක් එකතු කරපු ගුරුවරයා. හරි. කෙලින් කටින් තියාගෙන ගුරුවරයෙක් කියලා කියන්න උපකාරක පන්ති ශ්‍රේෂ්ඨයේ ගුරුවරයෙක් කියලා කියන්න බය නැතිකම ඇති කරපු වෘත්තීය වෙනුවෙන් සහ මේක වෙනුවෙන් මහා කීර්ති නාමයක් අනිත් ගුරුවරුන්ටත් එකතු කරපු ගුරුවරයා. ඒ නිසා පුතේ මම මාර විදියට සතුටු වෙනවා. හරි. අපි මේ
එක සීමාවකදී සර් එක්ක පෞද්ගලිකව කතා කරන්නවත් පුළුවන් වෙයිද කියලා හිතා ගන්න බැරි තැනක හිටපු ගුරුවරයෙක් අද හරි ඔයා වෙනුවෙන් ඔය ලොකු මුදලක් වේදම් කරලා ටියුට් එකක් ලොකු වටිනාකමක් එකතු කරගෙන ඇවිල්ලා නිහතමානී ඉතින් ඒකින්ද මම ප්‍රමාණව ගරු කරනවා සහ මගේ ජීවිතේත් පුදුම තරම් සතුටු දවසක්. මේ දින කීපයකින් අපේ හමුවීම අවසන් වෙනවා. මතක තියාගන්න පුතේ අදත් විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් පෙරෙව්වා. හරි. ඒ අයට මේ කියන දේවල් අලුත්. හැබැයි මාත් එක්ක හිටපු අතිමහත් බහුතරයකට මේ කියන දේවල් පරණයි. ඔයා අලුත් වුණත් පරණ වුණත් මගේ. හරි. බලව ගොඩ දානවා මේ හරකුන්ට වගේ බයින්න බන් තරහට නෙවෙයි. මට මොකද ගෙදර ගිහලා දරුකමට හදාගන්නේ. අපේ කුඹුරහාන්න දාන්නේ. ඊයේ ඕ මොකක්වත් මට එහෙම එකක් නැහැ. ඕම හරි ගොඩ යන්න ඕන. හරි. මම දන්නවා ඔය කට්ට කණ එකේ තියෙන වටිනාකම. මං කියන්නම්. ඔයා දන්නවනේ ඔය පොඩි මේ අර පිටිපස්ස කොටස නැති ඒක වහලා නැති ලොරි භාග තියෙන. පොරි බට්ටෝ ලොරි. අන්නේ ලොරි එක තිසස ඉස්සෙල්ලාම අපේ පන්තිරා. තිසස පන්තිරාවේ ලොරි එක. ඒක අර පිටිපස්සේ කොටස වහලා තිබ්බට ඒකෙන් එච්චරයි. ඒකේ පිටිපස්සේ තමයි ටියුට් එහෙම තිබ්බේ. එයාද සර්ට වාහන කීයක් තියෙනවද දන්නේ. හරි. ඉතින් අපි ඒව දිහා බලාගෙන හිටියා. සර්ගේ ගම රත්නපුරේ යන්නේ අපේ පාරෙන්. ඒතකොට තිස්ස සර් අපේ පාරෙන් යන්නේ කියලා කියන එකත් අපිට හරි සනීපයි ඒ දවස්වල. මගේ පාරේ නෑ. අපිට ඒකත් එන ආඩම්බරයක් ඒ දවස්. හරි. ඔයා කියන්නේ මේ දැන් අද තිස්ස සර් එනවා පන්තියට කියලා මං කිව්වාම මේ මගේ හිතවතුන්ට අනේ අපරාධෙනේ අපිත් දන්නව නම් එනවනේ. සර් ඔයාට ලැබුණේ ලොකු chance එකක්. හරි. සර් වඳුනා ගන්න ලැබිච්ච එක දකින්න ලැබිච්ච එක. ඒ කියන්නේ ඔයා බයොලොජි කරන්න එපා අනාගතේ. ඔයා ඕන එකක් කරන්න. නමුත් සර්ට තියෙන්නේ ලංකාවේ බයොලොජි ගුරුවරයා කියන වටිනාකමට වඩා වෙන සමාජ වටිනාකම. හරි. සර්ගේ වචන හින්දා හැදිච්ච කී දෙනෙක් ඇද්ද? හරි. ඒ වචනවලට ඒ ශෛලියට ආසා කරපු කී දෙනෙක් ඇද්ද? ඒ වචනාකම් ටිකට මම ඒසනම ආචාර කරනවා, ගරු කරනවා. හරි. ඒ අතරමැද කෙනෙක් වෙන්න ලැබීම මගේ ගෝලයොත් මෙහෙ උගන්වනවා. මගේ ගුරුවරුත් උගන්වනවා. දැන් ලියාගන්න.